ටයිටනික් යන නම ඇසුන ගමන් ඔයාලට මතක් වෙන්නේ ටයිටනික් චිත්‍රපටය. නමුත් අද අපි කතා කරන්නේ ඇත්ත ටයිටනික් නෑ පිළිබඳව ඔබ නොදත් කරුණු කිහිපයක්. ඔයා තාම අපේ channel එක subscribe කරලා නැතිනම් දැන්ම channel එක subscribe කරන්න. RMS ටයිටනික් යනු 1912 අප්‍රේල් මාසයේදී එහි මංගල ගමනේදී ප්‍රසිද්ධියේ ගිලී ගිය බ්‍රිතාන්‍ය මගී නෞකාවකි. මෙහි සම්පූර්ණ නම RMS ටයිටනික්. RMS යනුවෙන් හඳුන්වන්නේ රාජකීය තැපැල් නෞකාව යන නාමයයි. මෙය අයත් වුණේ වයිට් ස්ටාර් ලයින් සමාගමට. හාර්ලන්ඩ් සහ හූල් බෙල්ෆාස්ට් යන පුද්ගලයන් මේ නිර්මාණයට ගොඩක් මහන්සි වුණා. මේ දියත් කරන ලද්දේ 1911 මැයි 31. මයින්ගින් ගමන 1912 අප්‍රේල් 10. නැව ගිලුනේ 1912 අප්‍රේල් 15 වෙනිදා පෙරවරු 2:20ට පමණ. සවුත්හැම්ප්ටන් එංගලන්තයේ නිව්යෝර්ක් නගරය ඇමරිකා එක්සත් ජනපදය තමයි මෙහි මුහුදු මාර්ගය. මගීන් සහ කාර්ය මණ්ඩලය 2200කට අධිකයි. ජීවිතාරක්ෂක බෝට්ටු 20ක් පමණක් යාත්‍රාවේ තිබුණ නිසා මේ යාත්‍රාවේ ගමන්ගත් සියල්ලන්ටම ප්‍රමාණවත් නොවේ. අයිස්බර්ග් ගැටීම සිදු වුණේ 1912 අප්‍රේල් 14 වෙනිදා රාත්‍රී 11:40ට පමණ. මේ සිදු වූ ස්ථානයේ උතුරු ඇට්ලාන්ටික් සාගරය. මේ සිදුවීම නිසා 1500කට වැඩි පිරිසක් මිය ගියහ. දිවි ගලවාගත් අය 700ක් පමණ සිටී. ටයිටනික් නෞකාව අයිස් කුට්ටියේ ගැටීමෙන් එහි බඳට විශාල හානි සිදු වී ඇත. සලසුන් දෝෂ සහ ප්‍රමාණවත් ජීවිතාරක්ෂක බෝට්ටු නොතිබීම ඛේදවාචකයට තවත් නරක අතට හැරවීමට ගොඩක් උපකාරී වුණා. 1985 දී අඩි 12500ක්, ඒ කියන්නේ මීටර් 3800ක් පමණ ගැඹුරකින් මෙහි සුන්බුන් සොයාගෙන ඇත. මෙම සිදුවීම පාදක කරගෙන 1997 ජේම්ස් කැමරන් මහතා විසින් ටයිටනික් චිත්‍රපටය නිර්මාණය කර ඇත. කවදාවත් ගිල්ලන්න බෑ කියපු ටයිටනික් නැව 1912 අප්‍රේල් 14 වෙනිදා ගැඹුරු අන්ධකාරයෙන් පිරිච්ච ඇට්ලාන්ටික් සාගරයේ සැඟවී ගියේය. අද ගෙනාපු වීඩියෝ එක ගැන ඔයාගේ අදහස් මොනවද? පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. තවත් මෙවැනි වීඩියෝවකින් හමු වෙමු.